අයිස බොහෝ වේවා කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සියලු දෙනාටම. අද වීඩියෝ එක පටන් ගන්න කලින් මට ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒක තමයි ඇයි කෝච්චි වලට ගෑනු නම් දාන්නේ? කෝච්චි කියන්නේ යකඩ ගොඩවල්. කෝච්චි කියන්නේ අපේ ගෙදර තියෙන කාර් එක වගේ වාහනයක්. බසුත් කෝච්චි වගේම තමයි. බස් වලටත් ගෑනු නම් දාලා තමයි තියෙන්නේ සමහර ඒවා වලට ඔය දම් රැජින වගේ ඒවා වලට. අනිත් ඒ කෝච්චි වලට තමයි හුඟක් දාන්නේ ගෑනු නම්. ඇයි ඒ හේතුව? අපිට කාර් එකකටත් දාගන්න පුළුවන් කොණ්ඩා කුමාරි, ටොයිටා දේවි වගේ. දැන් අපි බලමු ඇයි මේ කෝච්චි වලට ගෑනු නම් දාන්න හේතුව මොකක්ද කියලා. මේක ඒ දවස්වල ඉඳලම ආපු එකක්. පුරාණ මතයක් තියෙනවා මිනිස්සු තමන්ගේ වාහනේට නැව හෝ වේවා, කරත්තේ හෝ වේවා, මොකක් හරි හෝ වේවා දාන්නේ ගෑනු නම්. හේතුව තමයි තමන්ගේ අම්මා විදියට තමයි හැම එකකටම සලකන්නේ. මේක පටන් ගත්තේ බීඩී රම්පාල මැතිතුමා. එතුමා තම කෝච්චි වලට තමන්ගේ අම්මා විදියට සලකලා තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බීඩී රම්පාල පළවෙනියටම ධාවනය කරපු ශීඝ්‍රගාමී දුම්රිය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 1955 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා බ්‍රිටිෂ් කොලම්බියා සමග පස්වරු 3:50ට කොළඹ කොටුවෙන් මාතර බලා ධාවනය කරපු රුහුණු කුමාරී ශීඝ්‍රගාමී දුම්රිය. ඊට පස්සේ 1956 ධාවනය කරනවා උඩරට මැණිකේ සහ යාල් දේවි. රුහුණු කුමාරී තමයි දශක 7කට වඩා එක දිගට කිසිම හානියක් නොවි එක දිගට ධාවනය කෙරෙව්වේ. අනිත් එක යාල් දේවි හැම තිස්සෙම නැවතිලා තිබුණා. කොටි ගහන කාලේ නැවතිලා තිබ්බා. පස්සේ දිත්වායන නිසා නවත්තලා තිබ්බා. හරි. උඩරට මැණිකේ දැන් ධාවනය වෙන්නේ නැහැ. හේතුව තමයි දිත්වා නිසා. අඹේ වෙල ඉඳලා බදුල්ලට වෙනකන් ධාවනය කරනවා. ඒත් ඉතින් ඒක එච්චරම ප්‍රැක්ටිකල් නැත. ඒත් කොළඹ ඉඳලා ධාවනය කරොත් තමයි හොඳ. රුහුණු කුමාරී එහෙම නැහැ. ඒක හැම තිස්සෙම මූදුබඩ මාර්ගයේ හැමදාම කොළඹ කොටුවෙන් 3:50ට පිටත් වෙනවා. හරියටම වෙලාවට. ඒ වගේම විදිල්ල වගේ තමයි යන්නේ මූදුබඩ මාර්ගයේ. ඒත් මෙච්චර වේගෙන් යන කෝච්චි වලට මොකද ගෑනු නම් දාලා තියෙන්නේ? හැමෝම කියන්නේ කෝච්චි පරක්කු වෙනවා. ඒ නිසා තමයි ගෑනු නම් දාන්නේ. අනිත් එක්ක කෝච්චිය යන්නේ හරිම ලාලිත්‍යවත් විදියට. ඒ නිසා තමයි දාලා තියෙන්නේ. වැනි එහෙම තමයි යන්නේ. වංගු වල යද්දි ඒක නෙමි ඇත්තම එක. ඇත්තම එක තමයි කෝච්චියට සලකන්නේ අම්මා විදියට. කෝච්චි වගේ තමයි ප්ලේන්, නැව් ඒවා වලටත් ගෑනු නම් තමයි තියෙන්නේ. හැම එකටම ආමන්ත්‍රණය කරන්නේ ඇය. එහෙම නැත්නම් ෂී කියලා. උදාහරණයක් ගත්තොත් නැව් ගැන කතා කරනකොට කතා කරන්නේ හැමතිස්සෙම ෂී කියලා. එහෙම නැත්නම් ඇය කියලා. භූගෝලික මේවා වලට නම් දාලා තියෙනවා. රුහුණු කුමාරී උදාහරණයක් ගත්තොත් යන්නේ රුහුණට නැත්තම් මාතරට. උඩරට මැණිකේ යන්නේ බදුල්ලට. ඒ බදුල්ල තියෙන්නේ උඩරට. යාල් දේවි යන්නේ යාපනයට. යාල් දේවි කියන්නේ දෙමළ නම. යාල් කියන්නේ යාපනයට, දේවි කියලා කියන්නේ රැජිනට. මීනගයා යන්නේ මඩකලපුවට. මඩකලපුවේ කල්ලඩි පාලම යට මාළු සින්දු කියනවා කියලා තමයි කියන්නේ. ඇත්තට මේක පරීක්ෂා කරලා තියෙනවා. ඒකේ තරංග වලට වැදිලා තියෙනවා මේ මාළුන්ගේ ශබ්දේ. ජීගයන මත්ස්‍ය කන්‍යාවිය කියන නමින් මීනගයා දුම්රියට නම දාලා තියෙනවා. ගාලු කුමාරී යන්නේ ගාල්ලට. ඒ දවස්වල 2019ට කලින් ගියේ ගාල්ලට. දැන් යන්නේ පෙළියත්තට. සමුද්‍ර දේවි නම දාලා තියෙන්නේ සමුද්‍ර දේවි කුමාරිකාව. ඒ කියන්නේ වීදිය බණ්ඩාරගේ විසවට ගරු කිරීමක් වශයෙන්. සමුද්‍ර දේවි යන්නේ මුහුදු බඩ මාර්ගයේ ආයිනේ. ඒ නිසා තමයි දාලා තියෙන්නේ. සාගරිකා යන්නේ මුහුදු පෙරළ ගාවින්, මුහුද ළඟින්. ඒ නිසා තමයි නම දාලා තියෙන්නේ. රජරට රැජින. අනුරාධපුරයට යන්නේ. අනුරාධපුරයේ තියෙන්නේ රජරට නිසා තමයි දාලා තියෙන්නේ. සියනෑ කුමාරි. ඒක මන් දන්නේ. ඒකට නම දාපු විදියට කමෙන්ට් කරන්න ඕගොල්ලෝ පහලින්. සියනෑපුර කියලා එකක් තිබුණා. මන් දන්නේ නැහැ ඒක.
ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවද හිතන්නේ? ඕගොල්ලෝ හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. දැන් මේ වීඩියෝ එක නවත්තනවා. සුබ දවසක් සියලු